ලංකාවේ ලැම්බෝගිනි මස්ටෑන් වගේ සුපිරිකාර් කිසිම තහනමක් නැතුව රෙජිස්ටර් කරලා පදින්න පුළුවන්. හැබැයි 10cc සුපර් බයික් එකක් පාරට දැම්මොත් ඒක නීති විරෝධී. ඇයි මේ වගේ පරස්පර නීතියක් ලංකාවේ තියෙන්නේ? බලමු ඒ ඇයි කියලා. මේ පිටුපස්ස ලොකු දේශපාලනික සහ ආරක්ෂක කතාවක් තියෙනවා. මෝටර් රථ ප්‍රවාහන පනතේ මෝටර් ට්‍රැෆික් ඇක්ට් හැටියට කාර් සහ බයික් කියන්නේ වර්ග දෙකක්. මේ දෙක රෙජිස්ටර් කරනකොට බලන මිනුම්දඩු සම්පූර්ණයෙන්ම වෙනස්. කාර් සඳහා බලපාන බර එමත් නැත්නම් ටියර් වෙයිට් පිළිබඳ නීතිය මෝටර් රථ ප්‍රවාහන පනතේ 3 වෙනි වගන්තියට අනුව වාහනයක් මෝටර් රථයක් විදිහට රෙජිස්ටර් කරන්න පුරුවන් වෙන්නේ ඒකේ හැඩය, බර සහ ප්‍රමාණය නියමිත ප්‍රමිතියට තියෙනවා නම් විතරයි. මෙතනදී වැදගත්ම දේ තමයි ටියර් වෙයිට් එහෙමත් නැත්නම් වාහනේ හිස් බර. කලින් මේ බර සීමාව මෙට්‍රික් ටොන් 2.5ක් වුණත් පස්සේ ඒක කිලෝග්‍රෑම් 4500 දක්වා වැඩි කළා. ලංකාවේ ප්‍රධාන නීතියේ කොහෙවත් කාර්වල එන්ජින් ධාරිතාව සීමා කරලා නැහැ. අන්න ඒ නිසයි කිලෝග්‍රෑම් 4500ට වඩා අඩු ඕනෑම සුපිරි කාර් එකක් හෝ ලොකු SUV රථයක් ලංකාවේ නීත්‍යානුකූලව රෙජිස්ටර් කරන්න පුරුවන් වෙලා තියෙන්නේ. ඇත්තටම මේ CC සීමාව මුලින්ම ආවේ යුද්ධ සමයේදී. ඒ කාලේ බුද්ධිඅංශවලට වාර්තා වුණා LTT එක මේ සුපිරි බයික්වල එන්ජින් ගලවලා ඒවා වේගවත් ප්‍රහාරක යාත්‍රා සහ මරාගෙන මැරෙන බෝට්ටුවලට පාවිච්චි කරනවා කියලා. ඒ නිසා ආරක්ෂක හේතුන් මත බයික්වල එන්ජින් සීමාව මුලින්ම 350cc වලටත් පස්සේ 450cc වලටත් සීමා කළා. ඒත් යුද්ධය ඉවර වෙලා අවුරුදු 17ක් ගිහිල්ලත් මේ නීතිය තාම වෙනස් වෙලා නැහැ. නීතිමය පැත්ත බැලුවොත් ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන පනතේ කාර් සහ බයික් මනින්නේ ක්‍රම දෙකකට. කාර් රෙජිස්ටර් කරද්දී බලන්නේ වාහනේ බර විතරයි. කිලෝග්‍රෑම් 4500ට වඩා බර අඩු නම් ඕනෑම CC එකක කාර් එකක් රෙජිස්ටර් කරන්න පුරුවන්. හැබැයි බයික් වලදී පනතේ 19 වෙනි වගන්තියෙන් කෙලින්ම CC සීමාවක් දාලා තියෙනවා. 2013 1655 කියන විශේෂ ගැසට් එක හරහා 10cc වෙනකන් බයික් වලට ඉඩ ලැබුණා. හැබැයි ඒක ලැබුණේ ක්‍රීඩා සහ පුහුණු කටයුතු වලට විතරයි. ඒ කාලේ වාර්යයට බයික් ඇවිල්ලා තියෙද්දි හදිස්සියම මේ ගැසට් එක ගැහුවේ දේශපාලන හිතවතුන්ගේ. එහෙමත් නැත්නම් බෙබිලන්ගේ බයික් ටික නිදහස් කරගන්න කියලා ලොකු කතාවක් ගියා. අදටත් මේ බයික් පාරේ පදින්න තහනම්. ඒත් ඕනතරම් පාරවල දකින්න ලැබෙනවා. පොලිසිය මේකට විරුද්ධ වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔවුන් සතු බයික් වලට වඩා මේවා වේගවත් වීම. පොලිසිය ගාව තියෙන්නේ 600cc Yamaha XJ6 බයික්. ඉතින් 10cc බයික් එකකින් වැරද්දක් කරලා පලා ගියොත් අල්ලන්න අමාරුයි කියන පර්සූට් ගැප් එක ඔවුන් ලොකු ප්‍රශ්නයක් විදිහට දකිනවා. පොලිසිය කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට 10cc බයික් පදින්න දුන්නොත් පොලිසියේ 150